guys. Hi guys. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ලංකා craft YouTube channel එකට. අද මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ Minecraft අලුතෙන් start කරන කට්ටියට මුලින් ඉඳන් survival guide එකක් විදියට. මම මේකේ මුලින් ඉඳන් හැමදේම කියලා දෙනවා. එහෙනම් අපි වැඩ ගත නැතුව වීඩියෝ එකට යමු. Hi guys, welcome back to my channel. මම අද ඔයාලට කියලා දෙන්නන්නේ Minecraft මුලින් ඉඳන් මොබයිල් එකේ play කරන හැටි. එහෙනම් ඔයාලට world එක create කරගන්න ඕන නම් මේ play කියන option එක ඔබන්න ඕන. අපි world එක create කරගන්න කලින් අපිට ඕන විදිහට setting ටික හදා ගන්න ඕන. ඒකින්ද ඔයාලා මෙතනින් මේක ඔබලා back වෙලා ඔයාලා මෙතන තියෙන setting වලට යන්න ඕන. setting වලට ගිහිල්ලා ඔයාලා මෙතන තියෙන touch කියන බටන් එක ඔබලා ඔයාලට control mode එක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා මෙතන වෙන වගේ ගොඩක් option තියෙනවා. ඔයාලට මෙතනින් උඩම තියෙන option එකේ change control mode ඔබලා ඔයාලට පුළුවන් control එකේ වෙනස් කරන විදිය බලා ගන්න. මෙතන තියෙන options තුනක් joystick and tap to interact, දෙවෙනි එක D-pad and tap to interact, තුන්වෙනි එක joystick and aim cross chair. ඔයාලට මේ තුنين ඕන එකක් තෝරගන්න පුළුවන් ඔයාලගේ Minecraft world එක play කරන්න. මම නම් ඔයාලට recommend කරන්නේ මේ දෙවෙනි එක තමයි හොඳම එක. මම recommend කරන්නේ. දැන් මේක select කරගෙන මෙතන select කියන බටන් එක ඔබන්න ඕන. ඊට පස්සේ ඔයාලට video කියන option එක ඔබලා ඔයාලට video එක වෙනස් කරගන්න පුළුවන් තමන්ට කැමති විදියට. ඊට පස්සේ ඔයාලට audio වෙනස් කරගන්න ඕන නම් මෙතන audio කියන බටන් එක ඔබලා ඔයාලට තියෙන sounds ටික වෙනස් කරගන්න පුළුවන්. හරි. දැන් අපි මෙතනින් back වෙලා යන්න ඕන. ඊට අපි දැන් ආයි play ඔබලා create new world ඔබලා මෙතන තියෙන අපේ world එක create කරගන්න ඕන. world එක create කරගන්න කලින් මම ඔයාලට survival versus creative difference එක කියලා දෙන්න. අර මේ survival වල තියෙන survival world එකේ අපිට mobsලා attack කරනවා, අපේ hunger bar එක තියෙනවා, අපේ health bar එක පෙන්වනවා. හැබැයි මේ creative world එකේ අපිට items unlimited හම්බ වෙනවා. අපිට පියාඹන්න පුළුවන්. අපේ health bar එක, hunger bar එක පෙන්වන්නේ නැහැ. අපිට mobsලා attack කරන්නේත් නැහැ. attack කරන්නේත් නැහැ වගේම මේකේ අපිට ඕන structure එකක් build කරන්න බෑ. හැබැයි මේ survival එකේ අපිට items අපිම collect කරගන්න ඕන. හරි. දැන් මේ ගැන කතා කරාත් අපි දැන් difficulty එක ගැන කතා කරොත් normal difficulty එකේ අපිට සාමාන්‍ය තමයි danger එක එන්නේ. හැබැයි hard දැම්මොත් අපිට mobලා spawn වෙනවා වැඩි. එයාලා attack කරනකොට අපිට damage වැඩි. හැබැයි peaceful දැම්මොත් අපේ world එකේ mobලා spawn වෙන්නේ නැහැ. අපිට ඒකින්ද කිසිම වරදක් නැතුව world එක create කරගන්න පුළුවන්. easy දැම්මොත් අපිට ලේසියෙන් දවස ගෙවන්න පුළුවන්. අපි දැන් difficulty එකක් කරලා ඔයාලට මෙතන පේනවා hardcore. ඔයාලා මේ hardcore එක on කරොත් ඔයාලට පුළුවන්. හැබැයි මේ hardcore එක on කරාම ඔයාලා මැරුණාම ආයි respawn වෙන්නේ නැහැ. එකපාර විතරයි. එකපාර world එක create කරගන්න පුළුවන්. හැබැයි මැරෙන්නේ නැතුව game එක ගහ ගන්න. ඊපස්සේ මෙතන advanced එකේ ඔබලා මෙතන තියෙනවා seed කියලා. ඒකෙන් ඔයාලට කැමති seed එකක් ගහලා world එක create කරගන්න පුළුවන්. අපි දැන් වැඩි කතා නැතුව යමු world එක create කරන්න. මම දැන් world එක නම දානවා ලංකා craft කියලා. හරි. දැන් අපි world එක create කරගමු. survival වලින් තමයි අපි create කරගන්නේ. create. මේක පොඩ්ඩක් load වෙන්න වෙලා යාවි. ඒකින්ද මම පොඩ්ඩක් pause කරනවා. ඔන්න හරි යාළුවනේ. දැන් world එක create වෙන්න ලංගයි. ඔයාලා මෙතන පේන වචන පෙන්නනවා. ඒ අපිට දෙන්න tips, අපිට game එක ගන්න ලේසි වෙන්න tips තමයි. ඔන්න අපි world එක spawn වුණා. ඔයාලට වටපිට බලන්න ඕන නම් ඇගේ screen එක මෙහෙම
ඔයාලට ඕන විදියට කරකවන්න. එතකොට ඔයාලට වටපිට බලන්න පුළුවන්. ඔයාලට ඉස්සරහට යන්න ඕන නම් මෙතන තියෙන ඊතලය ඔබලා ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට අපිට ඔයාලට පැත්තට යන්න ඕන නම් මේ පැත්තේ බටන් එක ඔබලා ඔයාලට පැත්තට යන්න පුළුවන්. ඔයාලට පිටිපස්සට යන්න ඕන නම් මේ පිටිපස්සේ බටන් එක ඔබන්න. ඔයාලට උඩ පනින්න ඕන නම් මේ බටන් එක ඔබන්න. මෙතන තියෙන බටන් එක ඔබන්න. ඔයාලට නැවෙන්න ඕන නම් මෙතන තියෙන බටන් එක ඔබන්න. එතකොට හරි. දැන් ඔයාලා බ්ලොක් එකක් ප්ලේස් කරනවා නම් බ්ලොක් එකක් කඩන්න ඕන නම් ඔයාලට මේ විදියට බ්ලොක් එක උඩ ටච් කරගෙන ඉන්න ඕනේ. ඔයාලා බ්ලොක් එක උඩ ටච් කරගෙන ඉඳියාම ඔයාලා මෙහෙම ක්ලේම් කරගත්තම ඔයාලගේ ඉන්වෙන්ටරි බාර් එකට ඒ අයිටම් එක එනවා. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ තව මේ එකක් කපා ගන්නවා. ඔයාලට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මෙතන තියෙන ටික තුන ඔබලා ඔයාලා ක්‍රාෆ්ටිං මෙනු එකට යන්න. ඊට පස්සේ මේ ලොක් තුන උඩ ක්ලික් කරලා ඔයාලා මේ ලොක් තුන ක්‍රාෆ්ටිං මෙනු එකට දා ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනින් ප්ලෑන්ක්ස් පෙන්වනවා. අපි ප්ලෑන්ක්ස් උඩ ක්ලික් කරලා මේ ප්ලෑන්ක්ස් ක්‍රාෆ්ට් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ ක්‍රාෆ්ටිං ටේබල් එක ක්‍රාෆ්ට් කරගන්න. අපිට යාළුවනේ ක්‍රාෆ්ටිං ටේබල් එක ගොඩක් අත්‍යවශ්‍යයි. මේකෙන් තමයි අපි හැමදේම ක්‍රාෆ්ට් කරන්නේ. ඊට පස්සේ අපි මේ ස්ටික්ස් ක්‍රාෆ්ට් කරගන්න ඕන. අපිට ඕන අයිටම්ස් ටික හදාගන්න. හරි යාළුවනේ ස්ටික්ස් 8ක් ක්‍රාෆ්ට් කරගත්තා. අපිට දැන් ඔයාලට බ්ලොක් එකක් ප්ලේස් කරන්න ඕන. මේ විදිහට බ්ලොක් එක උඩ ක්ලික් කරලා බ්ලොක් එක ප්ලේස් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා ක්‍රාෆ්ටිං ටේබල් එක ක්ලික් කරාම ඔයාලට පේනවා අර කලින් ක්‍රාෆ්ටිං මෙනු එකට වඩා මේකේ බ්ලොක් 9ක් තියෙනවා. යන්නේ අපිට කලින් ඒවට වඩා ලොකු බඩු හදා ගන්න පුළුවන්. ඔයාලට දැන් මෙතනින් ඔයාලට බේසික් අයිටම්ස් ටික ටූල්ස් ටික හදා ගන්නවා. මම ඉස්සෙල්ලාම හදාගන්නේ පිකැක්ස් එකක්. ඊට පස්සේ ෂවල් එකක්. මම යාළුවනේ අපිට ලී මදි වෙලා තියෙනවා. ලී කපා ගන්න ඕන තව. ඊට පස්සේ අපි ක්‍රාෆ්ටිං ටේබල් එකට ගිහිල්ලා ක්ලික් කරලා අපේ ප්ලෑන්ක්ස් ටික ක්‍රාෆ්ට් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන ඊට පස්සේ අපි කරනවා ස්වෝඩ් එකක් ක්‍රාෆ්ට් කරගන්නවා. ඊට පස්සේ ඇක්ස් එකක් ක්‍රාෆ්ට් කරගන්නවා. ඊට පස්සේ අපි හෝ එකක් ක්‍රාෆ්ට් කරගන්න ඕන. මේ තියෙන යාළුවනේ හෝ එක. ඔයාලට මම මේ අයිටම්ස් ටිකෙන් වෙන දේවල් කිව්වොත් මේ අයිටම්ස් ටිකෙන් කරන ඒවා කිව්වොත් අපිට ඉස්සෙල්ලම අත්‍යවශ්‍ය වෙන්නේ පිකැක්ස් එක. අපි මේ පිකැක්ස් එක පාවිච්චි කරන්නේ ගල්, යකඩ, අයනෝරා වගේ ඒවා කඩා ගන්න. අපිට මේ පිකැක්ස් එක ඕන වෙන්නේ මේ පිකැක්ස් එකේ ගොඩක් මේවා තියෙනවා. මෙතනට ගිහින් එබල බලුවොත් ඔයාලට පේනවා. ඉතින් අපිට මේකෙන් ස්ටෝන් පිකැක්ස්, අයර්න් පිකැක්ස්, ගෝල්ඩ් පිකැක්ස්, කොපර් පිකැක්ස්, ඩයමන්ඩ් පිකැක්ස්, නෙදරයිට් පිකැක්ස් කියලා තියෙනවා. ඒකින් කරන්නේ අපි බ්ලොක් ගල් වගේ බ්ලොක්ස් වර්ග කුඩු කරගන්න එක. ඊට පස්සේ අපි සෝඩ් එක ගත්තොත් අපි සෝඩ් එකෙන් කරන්නේ මොබ්ස් වලට අටැක් කරන එක තමයි සෝඩ් එකෙන් කරන්නේ. තව අපි ෂවල් එකෙන් කරන්නේ මේ පස් වගේ ද්‍රව්‍ය ටක් ගාලා කඩා ගන්න එක තමයි ෂවල් එකෙන් කරන්නේ. අපි දැන් හෝ එකෙන් කරන්නේ හෝ එක මෙහෙම බ්ලොක් එකක් උඩ ටච් කරලා අපි ෆාම් කරන්න ඕන. මම ඔයාලට ෆාම් කරන්න හැටි ඊළඟ වීඩියෝ එක කියලා දෙන්න. අපි දැන් ඇක්ස් එකෙන් කරන්නේ අපිට ඇක්ස් එක ඕන වෙන්නේ ගහක් කපා ගන්න තමයි. අපිට ඇක්ස් එකෙන් ලේසියෙන් ගස් කපා ගන්න පුළුවන්. අපි දැන් ටූල්ස් ටික ගැන සාකච්ඡා කරා. අපි දැන් ක්‍රාෆ්ටිං ටේබල් එක ගලව ගත්තා. ඉන්වෙන්ටරි එක දාගත්තා. අපි දැන් පොඩ්ඩක් මේ වටේ එක්ස්ප්ලෝර් කරමු. මට අමතක වුණා. ඔයාලට මේ ඉස්සරහා බටන් එක ඩබල් ක්ලික් කරොත් ඔයාලට රන් කරන්න පුළුවන්. මේ පේනව නේද? රන් කරන්න පුළුවන්.
ඔයාලට පේනවද නේද මේ පොඩි පඳුරක් තියෙනවා. ඔයා ඒක ළඟට යන්න එපා. ඔයාලට ඩැමේජ් වෙනවා. ඔයාලට මේ බෙරි එක ඕන නම් ඔයා මෙහෙම ටච් කරන්න. ටච් කරායින් පස්සේ ඔන්න මම පෙන්නන්න මේක ඩැමේජ් වෙන හැටි. අන් දැක්කනේ යාළුවනේ. ඔයාලා ළඟට ගියන් පස්සේ මගේ හાર્ට් එකක් අඩු වුණා. මේව ළඟට යන්න එපා. මේව ඩැමේජ් එනවා. අපි දැන් අපේ කැම ටිකක් ගන්න අපි සතෙන් මරලා බලමු. සතෙන් මරුවෙන් පස්සේ අපිට හරක් මරුවෙන් පස්සේ අපිට හම්බුනවා රෝ බීෆ් හම්බුණා. අපි මේ බීෆ් උයා ගන්න ඕන. මේවා ඉව්වෙන් පස්සේ අපිට කන්න පුළුවන්. අපිට මේ ලෙදර් වලින් අමර හදා ගන්න පුළුවන්. මේ ලෙදර් තව ගොඩක් දේවල් හදා ගන්න උමනා වෙනවා. අපි දැන් යමු ඉස්සරහට. අපි දැන් යමු. තව සත්තු ඉන්නවද කියලා අපි හොයලා යන ගමන් බලමු. කඩුවර. අන්න යාළුවනේ සුගර් කේන් තියෙනවා. ඔයාලට මේවා හම්බුනොත් ඔයාලා නාස්ති කරන්න එපා. ඔයාලා අනිවාර්යෙන් සුගර් කේන් හම්බුනොත් ක්ලේම් කරගන්න. මේ සුගර් කේන් පස්සේදී අත්‍යවශ්‍ය වෙනවා. සුගර් කේන් ටික ගන්න. අන්න යාළුවනේ බැටළුවෙක් ඉන්නවා. ඔයාලා මේ බැටළුව දැක්කොත් අනිවාර්යෙන් මරා ගන්න. මොකද මේ බැටළුවන්ගේ වූල් වලින් තමයි අපිට නිදා ගන්න ඇඳක් හදාගන්නේ. මම දැන් තව බැටළුවෝ ඉන්නවද බලලා වූල් ටිකක් ගන්න ඇඳක් හදාගන්න. තව බැටළුවෝ ටික සර්ච් කරන්න. මේ ඉන්නේ නාරියෙක් යාළුවනේ. එයා අපිට මුකුත් කරන්නේ නැහැ. අපි යමු ඉස්සරහට බැටළුවෝ ඉන්නවද බලලා. මේ ගේම් එකේ තව ගස් වර්ග ගොඩක් තියෙනවා. මේ ගස් වර්ග වලින් අපිට ඕන වර්ගයක් අදා ගන්න පුළුවන්. අපි දැන් ඉස්සරහට යමු. මෙන්න තව සුගර් කේන් තියෙනවා. සුගර් කේන් දැක්කොත් යාළුවනේ ඉවත දාන්න එපා. ඔයාලා අනිවාර්යෙන් තියාගන්න. නෑ යාළුවනේ ඌරෙක් මේ ඌර මරලත් අපිට කැම ගන්න පුළුවන්. ඔයාලා සතෙක්ට ගහනවා නම් ජම්ප් බටන් එක ඔබාගෙන ගහන්න. එතකොට ඒ සතාට වෙන ඩැමේජ් එක වැඩි. ඉඳා එයාලගේ හෙල්ත් එක ටක් ගාලා අඩු වෙනවා. දැක්කේ නේද යාළුවනේ? ෂොට් දෙකෙන් මැරුණා. අපි දැන් යමු. මොන තව සුගර් කේන් තියෙනවා. සුගර් කේන් දකින්න සුගර් කේන් එකතු කරගන්න. අපි දැන් යමු. බැටළුවෙක් ඉන්නවද කියලා. මම බැටළුවෙක් හොයාගත්තෙන් පස්සේ අන්න යාළුවනේ කුකුලොත් ඉන්නවා. කුකුලට නම් එකපාරක් ගැහුවම කුකුල මැරෙනවා. කුකුලගෙන් අපිට පියාඩු ගන්න පුළුවන්. තව කුකුල් මස් ගන්න පුළුවන්. දැන් බැටළුවෙක් හොයා ගන්න ඕන. ඇඳක් හදා ගන්න. මම ඔයාලට ඇඳක් හදාගත්තෙන් පස්සේ කියන්නම් ඇඳ මොකටද ඕන වෙන්නේ කියලා. ෂීප්ස්ලා නෑ වගේ පේන්න. ඔයාලට පළවෙනි සර්වයිව් වෙන්න ඕන නම් අනිවාර්යෙන් බැටළුවෝ හොයාගෙන බැටළුවෝ මරලා එයාලගෙන් බූල් අරගෙන මේ ඉන්නේ යාළුවනේ වූර්කෙක්. ඔයාලා වූර්කයට නම් ගහන්න යන්න එපා. වූර්කයට ගැහුවම වූර්කයා අපිව මරනවා. වූර්කයාව යාළු කරගෙන අපිට ඕන අපි බල්ලෙක් කරගන්න හැකි. ඒකට ස්කෙලිටන් කෙනෙක් අපිට මස් කට්ටක් ඕන. අපි දැන් යමු. ඔන්න යාළුවනේ රෑවි ගෙනත් එනවා. ඔන්න යාළුවනේ මම ඔයාලට අද පළවෙනි දවසේ සර්වයිව් කරන්න හැටි කියලා දුන්නා. අපි ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නේ ස්ටෝන් ටූල්ස් හදලා රෑ කොහොමද සර්වයිව් වෙන්නේ කියලා. දැන් යාළුවනේ ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු. ඔයාලා අමතක නොකර මේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. අමතක නොකරන්න. ඊපස්සේ බෙල් අයිකන් එක ක්ලික් කරන අපේ අලුත් වීඩියෝ එක දැක ගන්න. එහෙනම් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. එතකන් බයි. සුබ ගමන්.